සුමන සාර පැත්තෙන් බයින්නත් පුළුවන් නේද? එහෙනම් පුළුවන්. හා. මත් ඒක පැත්තෙන් දවහන නැහැ. මේ පැත්ත. මේ ආවේ. අනිත් පැත්තෙන් දැස්සේ. පාරට. අපාර්ට්මන්ට්. එසොයි මුල්ලියාකුඩ. මොකක් හරි. මල්ලයාකුඩ. දැන් මගලේ කොට වෙන්නේ නැති. වංශ මේ නෙවෙයිද? නෑ මේක හදලා දී. 40 නෑ 63. කොක් හරි එන්නේ නැහැ. විසරණයි. අස්කිරි. එතකොට මේ දැන් 40 අවුරුදු 60ක් විතර වෙනව නේද? 60ක්. මේ තමයි පරණ පාටි කියලා. ඔතන කිවිල තියෙන්නේ. යා පාරාරත් මේක මේ සයිබිනි පෙරකුම්බ රජුගෙන් කලින් බැලුම් ගලක් වශයෙන් තිබිලා තියෙන්නේ. මේක මේ මේව නෙවෙයි තිබිලා. මේ කියන්නේ අපේ ටිකට අස්කිරි. අත්ත කියන්නේ ඊර. ඊර. බැලුම් ගල තමයි. බැලුම් ගල. බැලුම් ගල බෑ. අත්ත කියන්නේ ඊර. අත්ත ගිරි කියන්නේ ගිරිය. ගිර සිකර. අත්ත ගිරිය. අත්ත ගිරිය අස්කිරිය. අස්කිරි. මම ඒ හරිද? තොර උන්නතිය කුමාරයා අත්ගේ පිටේ ආවා කියලා. මේ තමයි සඳහන්. සායද. අතන සෙල්ලිපියක් තියෙන්නේ අත්ගේ රුපියක් කොටලා. දිබුරා ගල ලොකු සෙල්ලිපියක් හම්බුණා නේ මේ ළඟදී. හම්බුණා. ඔව් ඒක තාම කිවිලා නැහනේ. දීනෝ වැහිලා තියෙන්නේ. වැහිලා තියෙන්නේ. මේ නම් එහෙම මේ අරලා අපේ අවුරුදු 60ක් ගිහිල්ලානේ. 60ක් ගිහලා. මේවා ඒ කාලේ අපි දැන් ඉන්නවද කියලාවත් දන්නේ. 60 ගණන් තාම ඇති. ඔව්. එහෙම මෙහෙම. අවර ඔබ වංශේ කොයිද ගම්පලද? මම මීගම. මීගම. නම් කියවන්නද දැන්? අල්ලගෙන මම අල්ලනද? කාලේ 10ට අරගෙන 7ට රුපියල. ඔව්. 63 නෝ රුපියල. කිතුල් ගල කිතුල් ඒ ප්‍රේමාවත්. ඒවා අපිට කියවන්න බෑ. කියන්න ඔයන් හරි. මම මේ තුන්වෙනි පාරද කොතන යන්නේ? පාදලා තියෙන්නේ. රාත් බුද්ධ වර්ෂ. ශ්‍රී සරණංකර හඳුරෝ තමයි මේක හදන්න මූලික. ඒ අපි මේ උඩ චෛත්‍යරමය ඉන්නේ. අපි අර බුදුන් වැඳලා ආවේ බෑ වුණාට. පුරාණ විහාර නේද? ගල්ලෙන විහාර. කටාරම් කරපුවා. හා? මොකද්ද? ගම්බාර දෙවියන්ට පාන්පත්තු කරන කතා මෙතන කියන්න එපා. මෙතන බුදු මන්දිරය. ගම්බාර දෙවියන් මෙතන සම්බන්ධ කරගන්න බෑ. ඒක වෙනම කතාවක්. ඒක අපි වෙනම කතා කරමු. මෙතන කතා කරන්න එපා. මේ ඔයා කිව්වෙරම ආගු විවරව නෙවෙයි ඈ. හරිද? ඔව් හරි. දැන් මේ පොඩ කරලා. චුට්ට කරලා ගමු. මම අරුද
මේ කොහෙද ළඟද ඉන්නේ? මම මේක බල හදාගෙන ඉන්නේ මොකද? ආ ඇත්තද? මට පැණි වෙනස ගියවිලා. ආ මොහොතට 10 ගමනක් විතර යන එකට බේක් කරන්නේ නැහැ මොනවා? බේක් කරලා ගන්නවා.